සුබ දවසක් වේවා සියලුම දෙනාට. 2024 දිනුවා. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය දෙවන වතාවට මේ ලබා ගන්නේ තමන්ගේ කුසලානය. අපේ සුපැතුම් උණුසුම් සුපැතුම්. දෙදහස් 25 දිනුවා. 2025 ජයග්‍රාහී කණ්ඩායම බවට පත් වුණා. මලියදේව ආදර්ශ විද්‍යාලීය කණ්ඩායම. මලියදේව ආදර්ශ විද්‍යාලීය කණ්ඩායමට අපගේ සුභාශිංසන පිරිනමනු ලබනවා. 2026 14 වෙනි ඇත්මහා සටන. ජයග්‍රහණය මලියදේව ආදර්ශීන්ටද. 14 වෙනි ඇත්මහා සටනට තව ඇත්තේ එක් දිනක් පමණයි. කණ්ඩායම් නායක සයිරු මලියදේව ආදර්ශින්ගේ සූදානම කෙබඳුද? ඇත්තටම අපි හොඳ සූදානමකින් ඉන්නවා මේ පාර ලිග් මැච් එකට. මේ පාර තිබ්බ අපි වන් ඩේ ටූර්නමන්ට් එකේ අපි සෙමි ෆයිනල් දක්වා ගියා. ඒ වගේම ටූ ඩේ ටූර්නමන්ට් එකේ අපි අවුට්රයිට් වින්ස් දෙකක් සහ ෆස්ට් වින් තුනක් එක්ක ටූර්නමන්ට් එක හොඳට ඉවර කරලා තියෙනවා. ඔව්. මලියදේව ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතම දකුණත් දඟ පන්දුයවයි. පිට පිට වැඩිම කඩලු ගණනක් දිනාගත් ඇත්මහා සටනේ හොඳම පන්දුයවයි. මෙවර මලියදේව ආදර්ශීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ හොබවනවා. කණ්ඩායමේ සංයුතිය කොයි වගේද සයිරු? මේ පාර වැඩි ප්‍රවණතාවක් දීලා තියෙන්නේ පිටිකරුවන්ටද, පන්දු යවන්නන්ටද? එමන් නැත්නම් තුන්ගිරිය උපේද? ඔව් ඇත්තටම මේ පාර කණ්ඩායමේ හොඳ පිටිකරුවන් වගේම පන්දු යවන්නන් සිටිනවා. ඒ වගේම හොඳ තුන්ගිරිය ක්‍රීඩකයෝ සිටිනවා අපේ කණ්ඩායමේ. මේ තිබ්බ ටූ ඩේ ටූර්නමන්ට් එකේ අපේ පිටිකරුවන් ගත්තොත් මම කණ්ඩායමේ උපනායක විහිංග විමුක්ති දිමුතු සඳ ගැලුම් රන්තුල් දිනන්ත වැනි පිටිකරුවන් ලකුණු අතර සිටිනවා. ඒ වගේම ඇස්රු කාවින්ද, ඒ වගේම නදුන් බණ්ඩාර සහ ලිලේ ජොසාන් සිටිනවා පන්දු යවන්නන් විදියට ගත්තොත්. ඇත්තටම හොඳ සම්බර කණ්ඩායමක් ඉන්නවා මේ පාර ලිග් මැච් එකට හොඳ සූදානම්කින් අපි සිටිනවා. ඔව්. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද ගොඩක් වෙනස්. පුහුණු වීමේ ඉඳන් ජයග්‍රහණ ගත් ආකාරය පවා වෙනස්. එසේනම් ඉබ්බාගම මැදි විදුහලට විශාල අභියෝගයක් එක් කරන්නට මෙවර මලියදේව ආදර්ශීන් සූදානම්. තව ඇත්තේ එක් දිනක් පමණයි. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු ඒවායි සුභාශිංසන එක් කරමින් මම අදට සමුගන්නවා. මම අනුජ පාලසූරිය විද්‍යාලීය මාධ්‍යකයේ